හෙලෝ මගේ රත්තරන් යාළුවනේ කොහොමද? ඉතින් අද මම ගහන්න යන්නේ Minecraft Bedrock Edition. මේ වැඩේ කියන්නේ මම මේ ප්ලේ කරන්නේ 1.17. ඔය ඉතින් දැන් 1.21 උත් ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට මේ මගේ අතින් 1.21 ඩිලීට් වුණා. ඒක දැන් ගන්න බෑ. ඒකින්ද මේක තමයි ප්ලේ කරන්නේ. අවුලක් නැහැ. අපි ඉස්සරහට බලමු 1.21 ගහන්න. ඉතකන් අපි මේකේ සර්වයිවල් සීරීස් එකක් කරගෙන යමු. එහෙනම් අපි යමු වර්ල්ඩ් එකට. හරි අපි වර්ල්ඩ් එක ක්‍රියේට් කරමු. අපේ වර්ල්ඩ් එකේ නමට මට මොකක් ගහන්නද කියලා හිතෙන්නේ. ඒකින්ද ඕන එකක් අපි බලමු අපේ වාසනාව. දැන් ඉතින් මේක ලෝඩ් වෙන්න එන වෙලාවක් යනවා. ඒකින්ද මම වර්ල්ඩ් එක ජෙනරේට් වුණාට පස්සේ ආයි වීඩියෝ එක රෙකෝඩ් කරන්න. ඔන්න ගයිස් වර්ල්ඩ් එක ජෙනරේට් වුණා. ජෙනරේට් වුණ ගමන්ම ටග් ගාලා ගිහලා ගහක් කපා ගන්න ඕනේ. මොකක් හරි එක ගහක් නම් අවුලක් නැහැ, කපා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අයියෝ ක්‍රාෆ්ටින් ටේබල් දෙකක් හැදුනා. අමන්නේ ඊට පස්සේ හදාගත්තා. එතන තමයි කරගෙන ගියා. ස්ටෝන් ටිකක් ගන්න. අද මගේ මේන් ගෝල් එක තමයි විලේජ් එක හොයාගන්න එක. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඔය ඇති. අමුතු සද්දයක් එනවා, අවුලන්නේ. අන්න අර පැත්තේ නිකන් තූපතක් වගේ ඒ පැත්ත පොඩ්ඩක් තැනිතලාවයි. තැනිතලාවගේ පැත්ත වල නෙමෙයි විලේජ් තියෙන. පොඩ්ඩක් අපි මේ පැත්තට ගිහින්. ඉතින් ගයිස් මේ තියෙන කන්ට්‍රෝල් මට එච්චර හුරු නෑ. මම මොකද මේ කන්ට්‍රෝල් වලින් ගහලා තියෙන්නේ අර ජෝස්ටික් එක වගේ. මේ වගේ නෙමෙයි නේද? මේකෙන් ගන්න හරි අමාරුයි. අනිවාර්යෙන් විලේජ් එකක් ඇති ළඟපාත. විලේජ් එකක් තිබුණොත් හොඳයි, නැති වුණොත් තමයි ප්‍රශ්නේ. අනිවාර්යෙන් ඇති. මෙද පෝටල් එකක් තියෙනවා අපි එකට යන්. එකට ගිහිල්ලා ඉමු. මෙද පෝටල් එකක් කිව්වට ඒක රුයින් නෙද පෝටල් එක. ඉතින් මේක ගැන දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේක නිකන් තවත් ලෝකයකට යන්න කියන එක. ඒ කියන්නේ පෝටල් එක. ඒකෙන් නෙද එක කියලා එකක් තියෙනවා Minecraft එකේ. ඒකට තමයි මේ ඔය පෝටල් එක යන්නේ. අපි ඉදිරි එපිසෝඩ් වල ඔකට යන්. අනික ඔය වගේ කැඩිච්ච පෝටල් එකක් මේක. මේවා ගාව චෙස්ට් එකක් තියෙනවා.
ඒ වල හොඳ ලූට් එකක් තියෙනවා. ඒ තියෙන්නේ. මේකේ නම් එච්චර වටින දෙයක් නැහැ. ඔබ්සිඩියන් 3ක් තියෙනවා. ඊට පස්සේ අයර්න් නගට් ටිකක් තියෙනවා. අවුලක් නැහැ නිකන් දුන්නේ. එතන අර නිකන් අමුතු බ්ලොක් වර්ගයක් තියෙන ඒවට කියන්නේ මැග්මා බ්ලොක්. ඒවා උඩ මේ නැමෙන්නේ නැතුව හිටියොත් අපිට ඩැමේජ් වෙනවා. අයියෝ. මෙතන මං හිතන්නේ විලේජ් එකක් නැහැ. හම්බුනොත් නම් ගොඩ තමයි. එඳකුත් හදා ගන්න ඕනි. ඒ ඉස්සෙල්ලා අපිට ගෙයක් හොයාගන්න බැරි වුණොත් ගෙයක් නෙමෙයි අපිට මේ ගමක් හොයාගන්න බැරි වුණොත් අපිට වටිනවා මේ ඇදා හදලා තියාගන්න එක. නැත්නම් රැට අපිව සොම්බි පාටි දාලා කයි. ඒකයි. ඒ වැඩේ නම් හරි. නෑ මෙතන අනිවාර්ය විලේජ් එකක් තියෙන්න ඕනි මන් නම් කියන්නේ. තව ටිකක් අපි ගිහිල්ලා බලමු. මම මේ වගේ තැනිතලා වගේ තැන්වල විලේජ් දැකලා තියෙනවා හැමතැනකම වගේ. මෙතන තමයි නැත්තේ. අර පැත්තට පොඩ්ඩක් ගිහිල්ලා වරහරි. අම්මේනේ උවම මරාගෙන යන්. එතකොට කෑම ගැන ප්‍රශ්නකුත් නැහැ. Maru. Kali lasa. Village එක ලස්සන අස්සකුත් ඉන්නවා. මේ හරි village එක හම්බුනොත් අපිට මෙයාව යාළු කරගන්න පුළුවන්. village එක හම්බුනොත් නම් හොඳයි. මේ මොකද්ද? ප්ලේස් එකක් නම් තියෙනවා මරු. අයන් ටිකුත් තියෙනවා. මොකද කියන්නේ? කඩාගෙන යන්නත් හිතනවා. හැබැයි අපේ මේන් ගෝල් එක වෙන එකන්නේ. කමන්නේ දැන් ගෝල් අමතක. අත්තිකි. බය වෙනවනේ. අයියෝ. හැබැයි මම පල්ලට වෙන්නත් අවුලක් නැහැ. මං හිතන්නේ එතන වතුර ටිකක් තිබුණා. එහෙනම් මෙච්චරක් වහාට අඩු වෙන්නේ. මම පට්ටයන් තෝගයක් දැක්ක මෙන්න මෙහි. ඉතින් මේ තමයි මගේ පළවෙනි මේ Minecraft වීඩියෝ එක. Minecraft මගේ YouTube එකට දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම්
ලයික් එකක් දාලා සබස්ක්‍රයිබ් පාරක් දාන අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. එතනින් පණිවුද අද රැට අපි මේකන මේ දැන් කොහොම රැවිගෙන ඉන්නේ. ටක් ගාලා ඇද්දක් හදාගෙන ප්ලේස් කරගෙන ඉමු. මට ඇදවල දෙකක් හදන්න තියෙනවා. මං හිතනවා මම උදේ නැගිට්ටට පස්සේ පල්ලමට වැටෙන්නේ නැති කියලා. යාන්තම් බේරිලා. පිකැසේ දැනටම අයන් 18ක් තියෙනවා. වටේම තියෙන ටික කඩාගත්තට පස්සේ අයන් ආවම ටික නම් හදාගන්න පුළුවන් ගයිස් අපිට. ඒක නම් සුපි. මං හිතුවේ ඇද පල්ලේ කියලා. මේ අරකන් නේද? මොකද්ද මේකට කියන්නේ නිකන්? මොකද්ද? ගරපු තැනක් වගේ මේකට කියන නම මතක නෑ මට. පතලක් වගේ කන්නේ. මේ තියෙන්නේ මේ අයන් නේද? මේ පැනලා කපන එක නම් හොර දෙයක් නෙමෙයි. ඇයි හිමීට ගියේ? මැරි. දුවන්නේ. අයන් ඕනේ මැරෙන්න. මාරයි. මං හිතුවේ අවසානයේ කියලා. කොල්ල වාසනාවන්තයි. අයිල තියෙන්නේ හත බෑවිච්ච එක පට්ට පල්ලමකට. දැන් ආයන්නේ මං කිව්වනේ මට මේ කන්ට්‍රෝල් හුරු නෑ කියලා. අපට සොම්බියෙකු කෑ ගහනවා. ඒ පාරක් බේරුණා. මාර ලක් එකක් තියෙන්නේ ගයිස්. අන්න දැක්කා. බෝට් එක තමයි අයින් තියෙන්නේ. හොයලා බලන්නකෝ යන්න. වර්ල්ඩ් එකට ආවට පස්සේ. අන්න කිව්වනේ ලක් එක තියෙනවා කියලා. නැත්නම් ඉතින් බලනවා. මේකට කියන්නේ ලක් එක කියලා. බලමු පල්ලෙන්. අයන් නම් තියෙනවා ඇති වෙනවා. හાર્ට් එකක් තෝරන්නේ අපිට. ඕ මේකත් වැඩි වෙලා ඉන්න එක මගේ ඇඟට ගුණේ. මොකටද සොම්බි දෙන්නටත් එන්න බැරි වෙන එක නෑ මේක දිගේ.
ඒව පැත්තට පැනගත්තා නම් මාරු එන්න අනේ තියෙන වාසනාව හරිම ලස්සනයි ඒක හරියන්නේ මන්නම් ආයෙත් හොයාගෙන වාසනාව වගේ පෙන්නලා උන් අපිට කෙලවනවා ඒකින්ද යන්නේ පළවෙනි EPM කිල් 3ක් 4ක් දාගත්තා පස්සේ ස්ටාර්ට් වෙනවා ආයෙ මුල ඉඳන් ටූල්ස් එම හදන්න කියන්නේ මල පනින්නේ මේ පාර අපි අවධානය දෙමු අපේ විලේජ් එක හොයන එක විතරයි දැක්කේ නැත්තම් වෙන වැඩ විලේජ් එක හොයාගන්න ගනම් මම මේ වීඩියෝ එක අතාරින්නේ නැහැ අපෝනි නෑ අපිට ඒ බැටරි එක කම්බින නම් මරා ගන්න ඕනි වෙන තත්තු ඕනේ නෑ අපිට වාසනාව ගැන වැඩි කිව්වහම අවාසනාව වෙනවද ඒකින්ද වාසනාව ගැන කියවන්නම හොඳයි තේරුම් ගන්න මේ වගේ නම කොහමද ආතල් එක මේ රුට්ට නැග්ග ගමන් විලේජ් එක හම්බෙන්නේ නැහැ ඒ ප්‍රශ්නේ මං හිතන්නේ අපි මේ යන්නේ අයිස් තියෙන පැත්තකට ඒක නම් හොඳ දෙයක් නෙමෙයි. අයිස් පැත්තේ නම් විලේජ් හම්බුනම මම යන්නේ නැහැ. ලස්සන පොට් එක විලේජ් එක නැති එක තමයි එකම අවුල. බැටලෝ ටිකක් ඉන්නවා මට වරා ගන්න පුළුවන්. අයියෝ දෙන්නයි ඒක. මේ කළු බැටළුවන්ගේ හැමයි සුදුවන්ගේම එකතු කරන්න බැරි නේද? බලන්න වෙනවා. බැරි වුණොත් තමයි ඉවර. කොල්ලට සොරි වෙනවා හැරයට. අයියෝ දෙයියනේ. අයියෝ මෙච්චර අවාසනාවන්ත. YouTube එකට වීඩියෝ එකක් දාන්න ගත්තාම තමයි විලේජ් එක හම්බෙන්නේ. නැත්තම් මම අනිත් දවස්වල මේ කරන්නේ විලේජ් හම්බෙන්නේ. කියන්නේ මීට වඩා ඉක්මනට නැත්නම් විලේජ් එකපාර ගිය ගමන් හම්බෙන්නේ නැහැ. මං අනික මේකට ඉස්සෙල්ලා එක වර්ල්ඩ් එකක් හැදුවා. මං ඒක මේ කරගෙන ගියා. ඒ පාරත් මේ පොඩි කාර්මික දෝෂයක් හින්දා මගේ වීඩියෝ එක ඩිලීට් කරලා දීලා. ඉතින් මගේ වීඩියෝ එක නැති වෙලා තිබුණා. මේ පරණ version එක guys මේ උදැල්ලක් ඕනි බෝට්ටුවක් ක්‍රාෆ්ට් කරන්න. ඉස්සෙල් ලෙවල් ඕනේ නැහනේ. මේකේ ඕනේ. මොකද මේක පරණ version එකක්. ඒ ට්‍රයිඩන්ට් කාරයෙක් ඉන්නවා. අයියෝ මේ මොන රෙද්ද බෝට්ටුවක්ද යකෝ.
ඔය තියෙන ආයන් ගන්න ලේසි තමයි ඩයිස්. දැනගෙන හිටියම ගහපුවාකට. අන්නරු මංගාවට එන්නේ හොදකට නෙමෙයි කියලා දන්නවනේ. ඕනේ දෙයක් කරගන්නේ උන්ටම බූට් වීලා සේෆ් එකේ පාඩුව යනවා. අනේ ප්ලීස් විලේජ් යහන්න මට දැන් අයියෝ රෑත් වෙනවා කරුමේ. නයිස් ෂීප් කෙනෙක් අපිට මාරු හරි ලස්සන. ටක් ගාලා බලා ගන්න ඕනේ සුදු පාට ෂීප් කෙනෙක් මරා ගන්න. අනින්න මරියකෝ බයිද දුවන්නේ. හරි යස් අනේ ප්ලීස් මරු ඔයක තියාන කන්න. Please. What the fuck? දෙක මම මරන්නවා. එයා දැන් මැරෙනවා. අපි නම් දන්නේ. ඔන්නෝකයි කියන්නේ මම වගේ වැඩ්ඩෙට්ට ගහගෙන ආවහන් කියලා වෙනවා කියලා. මේ බල්ලෙක් කරගෙන මත් කට්ටක් තිබුණේ නෑනේ මං. හැබැයි මේ බල්ලෝ එහෙමත් දන්නවා මේ අර සොම්බිල වගේ ගහගන්න ගැටලුවට ගහගන්න නැතුව ගහන්න පුළුවන් ගැටලුවට විතරක් ගාලා සේප් එකකින් ඉන්න. හරකට ගහන්න බැරි හින්දා හරකට නොගහ ඉන්නවා. සොම්බිල තමයි මේ ගහන්න බැරුවනේ අපිට ගහන්න. දැන් නෑ වගේ හැටි. මේ කාරියන්නේ අපි කමාන්ඩයක් ගහමු. අපේ කමාන්ඩ් එක හරියට මාරු කමාන්ඩ් ගියමු. ඔයාලා කමාන්ඩ් ගන්නවා වෙන පල්ලට චීට් ඇක්ටිව් කරගන්න ඕනේ. ඒකට සෙටිං වල යටම යන්න ඕනේ. එතකොට චීට් කියලා වෙන්නනවා. ඒක ඇක්ටිව් කරන්න ඕනේ. කන්ටිනියු බලන්න. ඊට පස්සේ මේ මැද තියෙනවා නිකන් මැසේජ් වගේ බටන් එකක්. ඒක වට තියෙන්නේ ස්ලෑෂ්
ස්ලෑෂ් අෂෝ ඒකේ ගහන්න ස්ලෑෂ් locate අෂෝ structure village කියලා එතකොට මගේ එක වැරදිලු මම ස්ට්‍රක්චර් කියලා ගහුවා වැරදි දුන්නා කියනවා යාලා අපි ආයෙ ගමු ස්ලෑෂ් අයියෝ locate village කියලා ගමු බලමු මේක හරියද කියලා ඊ ගමන මොකක්ද කියන්නේ locate කියන එක වැරදිද ඒක ඊට වඩා අන්ත ක්‍රමයක් ඒකින්ද අපි ඒකත් අතහැරලා දාමු අම්මට සිරියර අමිනේගෙන් නේද අපරාධ බෝට්ටුවක් තිබුණා ගන්න තිබුණා ට්‍රයිඩන්ට් එක වර්ල්ඩ් එක පටන් ගත්ත ගමන් අතේ ට්‍රයිඩන්ට් එකක් තියෙනවා කියලා අපි ගන්නන්නේ අපි මේක හොඳන්නේ මේ කන්දනේ මගට විරේජ් හම් වෙන්නේ ඒකින්ද උත්සාහයක් අරගෙන හොඳ නේ එවරස්ට් නැග්ග අම්මට යනවා මේ උඩ එකක් වන්නේ විරේජ් නෑ අපි කොනාට අන්දලා තියන්නේ හැම දුකයි තමයි බලන්න මම ගව්වම අපිට ඇටැක් කරනවා ගන්න ඇටැක් කර හරි ලස්සන ඇටැක් එක දුවලා ඇටැක් කරන්නේ ලස්සනට ස්ටාර්ට් එකේ අර කේව් එකේ මැදකට ගිහිල්ලා මේකෙන් තමයි අපිට අපේ සම්පත් සේරම නැති මේ රිසෝසස් යෝ මම එකම තැන කැරකෙනවා කියලා හිතනවා කියන්නේ මට හිතෙනවා එකම තැන කැරකෙනවා කියන්න විදිහක් නැහැ මොකද මම මේ වෙලාව යනවා හැමතැනම ගයිස් කරන්න දෙයක් නැහැ අපි ක්‍රියේටිව් දාලා යන් මේකේ පියා බණ්ඩත් බෑ හරි ලස්සනයි ආනේ මොකද්ද මේ වට්ටක්කා තියෙනවා නම් විලේජ් එකක් ළඟම තිය කියලා මම අහලා තිනවා අපි බලමු පොඩි ෆ්ලැට් ගතියක් තියෙනවා මේ හරියේ මයින්ක්‍රාෆ්ට් එකේ කොහමද දන්නේ මට නම් විලේජ් හම්බෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් මේ
අරව ළඟ තමයි. ඇනිතලා බිමක් ළඟ. හැබැයි මේ මං ගොඩක් දවස් වෙලාවට දැකලා තියෙනවා මයින්ක්‍රාෆ්ට් ප්ලේ කරද්දී මේ ඔය ගගක් ඉවර වෙන තැන මේ විලේජ් එකක් තියෙනවා. ඔයාලා පොඩ්ඩක් බලන්න ගිහිල්ලා ඒක ඇත්තද කියලා. දැක්කද ඔයාලා අන්න එතන මේ මොකද ඔටුව 3 දෙනෙක් ඩුප්ලිකේට් වුණා. එකාගෙන් 4-5 දෙනෙක් ආවා. හරි ලස්සනයි. දැන් නම් එපා වීගෙන ඉන්න මේ වර්ල්ඩ් එක. උස්සලා පොලේ ගහමුද? නොත් ඇවිල්ලා බනීද දන්නේ යකෝ මයින්ක්‍රාෆ්ට් පොලේ ගැහුවා නේද තෝ කියලා. මොකද්ද මේකට කියන්නේ ට්‍රැප් කොනෝ බයෝම් එකක් දුන්නොම කියලා. නිකන් ක්ලේ වලින් වගේ හදපු මොකක්ද එක. මේවා තියෙන්නේ සාමාන්‍යයෙන් අර කාන්තාර හරිය. ඒ කියන්නේ මේක එහා පැත්තේ කාන්තාරයක් වෙන්න පුළුවන්. මෙන්න මේ හරිය වර්ල්ඩ් එකක් ඇති කියලා මට හිතෙනවා. නැද්ද? නෑ කියලා නම් කියන්න බා. මං මේ එක තැනද කොහෙද කරගෙන යන්නේ? අපි අනිත් පැත්තට යමු. අයියෝ මෙච්චර දුක විඳින්න ඕනේද යකෝ? ෆයිනලි අපිට විලේජ් හමුණා. දැන් මම මේ වීඩියෝ එක මයින් කරලා අලුතෙන් වර්ල්ඩ් එකක් ක්‍රියේට් කරන්න හැදුවා. ෆයිනලි අපේ ලස්සන සුපිරි විලේජ් තමයි මේ තියෙන්නේ. ලස්සනයි නේද මේ විලේජ් එක? මම තමයි මේක හරි මහන්සියෙන් හැදුවේ. මට තියෙන දේ නමතකුණා විතරයි.